Hi guys, කොහොමද ඉතින් ඔයාලට අදත් ඔන්න පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ගියා මෙහි ඉතාලියේ මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ස්කූල් තියෙනවා. ඒකට ඒව රජයෙන් කරන්නේ. නමුත් අවුරුද්දට පොඩි ගාණක් ගෙවන්න ඕන. ඉතින් එහෙම කරපු කෝස් එකක සහතිකය ගන්න ගියා. ඊට පස්සේ ඒ කෝස් එකෙන් පස්සේ ඒ කියන්නේ පළවෙනි කෝස් එකෙන් පස්සේ අපි දෙවෙනි කෝස් එකට රෙජිස්ටර් වෙන්න ඕනනේ. ඉතින් ඒ කෝස් එකට රෙජිස්ටර් වුණා. මේ තියෙන්නේ මේ මගේ සහතිකය දෙන ගමන් ඉන්නේ මෙතන මම සයින් කරන්න ඕන. මේ තියෙන්නේ මග්ගාත්තු සහතිකය. ඊට පස්සේ මම ගියා මෙහි මේ පොලිසියට. කියන්නේ ඒකට ප්‍රෙස්ටෝර කියලා කියන්නේ. පොලිසියට ගියා මොකද මගේ වීසා එකේ මොදේ වැඩ ටික කරගන්න කියලා අහන්න. මේ මම ගියා මෙතන මෙහි තියෙන පොලිසියට විස්තර ටිකක් දැනගන්න. ඊට පස්සේ තව ඩොකියුමන්ට් වැඩ වගේකට පාස්පෝර්ට් දෙකේ මගේ හස්බන්ඩ්ගේ පාස්පෝර්ට් දෙකේ කොපීස් ඕන වෙලා තිබුණා. ඉතින් ඒව ගන්න ගියා කමියුනිකේෂන් එකට. ඒ ගිහිල්ලා ඒ වැඩ ටිකත් කරගෙන මම ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා දවල්ට කන්න අද මම හැදුවේ අන්නාසි කොහොමද කියන්නේ අන්නාසි තෙල් දාලා. ඉතින් රෙසිපි එක ගැන කිව්වොත් ඉස්සෙල්ලා තෙල් ටිකක් ලිපේ තියලා ඒකට සුදු ලුණු දැම්මා. මම දන්නේ ඉඟුරු දානවාද කියන්නේ මොකද මට බයයි ඉඟුරු විස වෙයි දන්නේ නැහැ. සමහරක් කැම් ජාති තියෙනවා ඉඟුරු දාන්නේ නැති. ඉතින් ඒකට ඉස්සෙල්ලා තෙල් ටික රත් වෙද්දි සුදු ලුණු ටික දාලා ඒ ටික හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ සුදු ලුණු ටික යමසොඳ ගියාට පස්සේ මම ඒකට අබ ටිකක් ඇඩ් කරනවා. සමහර ඉස්සෙල්ලාම අබ දානවා. නමුත් අබ මම එහෙම පිළිවෙලක් නැහැ. කොහොම හරි කැම ටික රසට උයා ගන්න ඕන. ඉතින් අබ ටික දාලා ඊට පස්සේ කපාගත්තු ලුණු ටික දැම්මා. ලුණු ටික දාලා ඒ ටිකත් චුට්ටක් ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ මොනවද දාන්නේ කියලා අපි බලමු. ලුණු ටිකත් ටෙම්පරාදු වුණාම මම ඒකට කෑලි මිරිස් එකතු කරගන්නවා. ඒක ඔයාලා කැමති විදියට. ඊළඟට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කහ කුඩු ටිකක් ගම්මිරිස් කුඩු ඊට පස්සේ ඒ ටික දාලා හොඳට ඒ ටිකත් කවලම් කරගන්න. ඒ ටික හොඳට කවලම් වුණාම ඔයාලා කපාගත්තු අන්නාසි කෑලි ටික මේකට එකතු කරගන්න. ඊට පස්සේ ඒකත් හොඳට අර මිශ්‍රණය කවලම් කරගන්න. අන්නාසි ටිකත් ටෙම්පරාදු වුණාට පස්සේ ඔයාලා කැමති විදියට ඒකට සීනි ටිකක් ලුණු ඔයාලට කැමති විදියට එකතු කරගෙන රස බලන්නයි තියෙන්නේ. ඉතින් මේකේ ෆයිනල් අවුට්කම් එක නම් මේ මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඔයාලත් මේ රෙසිපි එක try කරලා කොහොමද කියලා බලන්නකෝ.